ඔයා දන්නවද ඉතාලියේ මිනිස්සු පණ ඇරලා බය වෙන්නේ අල් ඉතාලියා ගුවන් යානාවල පවා සම්පූර්ණයෙන්ම තහනම් කරපු මාරාන්තික ඉලක්කම මොකක්ද කියලා. ලෝකේ බොහෝ රටවල් 13 වෙනි සිකුරාදා දවස අවාසනාවන්තයි කියලා හිතද්දී ඉතාලියේ මිනිස්සු ගැහෙන්නේ 17 වෙනි සිකුරාදාටයි. එහෙමත් නැත්නම් වෙනෙර්දි දිචිසෙත්තේ කියන දවසට. මේ බය නිසාම ඉතාලියේ ප්‍රසිද්ධ හෝටල්වල 17 වෙනි කාමරේ වගේම ගුවන් යානාවල 17 වෙනි පේලිය දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි මේක පිටුපස තියෙන්නේ කිසිම අద్භූත බලවේගයක් නෙවෙයි. මේකට සැබෑ හේතුව හොයන්න අපි පැරණි රෝම සොහොන් කොද්දෙස බලන්න ඕන. ඒවයේ ලතින් භාෂාවේ VIXI කියලා වචනයක් කොටලා තියෙනවා. ලතින් භාෂාවේ VIX කියන්නේ මම ජීවත් වුණා නමුත් දැන් මගේ ජීවිතයේ අවසන් කියන එක සරලවම කිව්වොත් මරණය. දැන් අපි මේකේ ගණිතයේ රහස බලමු. VIX කියන වචනය අකුරු එහා මෙහා කරලා ඇනග්‍රෑම් එකක් හැදුවොත් අපිට ලැබෙන්නේ රෝම ඉලක්කම. ඒ කියන්නේ ඍජුවම අංක 17. මේ වගේ භාෂාමය පරිවර්තනයක් සහ අතීත සිදුවීම් නිසා මිනිසුන්ගේ හිතවල මේ නොපෙනෙන බලය කාලයක් එක්ක මුල් බැහැගත්තා. ඔයාලත් මේ වගේ අංක සහ දවස් විශ්වාස කරනවද? ඔයාලගේ ජීවිතයේ තියෙන වාසනාවන්තම අංකය මොකක්ද කියලා දැන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් කරන්න. මේ බය පිටුපස තියෙන දරුණුම සහ භයානකම සැබෑ ඓතිහාසික ලේවැකි සාක්ෂිය මොකක්ද කියලා අදහනවාද? ක්‍රිස්තු වර්ෂ 9 දී සිදුණු ප්‍රසිද්ධ ටියුටෝබර්ග් ෆොරෙස්ට් සටනේදී රෝමේ අතිශය බලසම්පන්න 17 වෙනි සේනාංකය එහෙමත් නැත්නම් 70th ලීගන් එක සතුරන් අතින් දරුණු ලෙස වට කරලා එක සෙබලෙක්වත් ඉතුරු නොකර සම්පූර්ණයෙන්ම සමූල ඝාතනය කරලා දානවා. එදා සිදුණු මේ මහා ඛේදවාචකය නිසා රෝමවරුන්ට 17 කියන්නේ ජාතික ශෝකය සහ මරණයේ සැබෑ සංකේතයක් මිසක් කිසිම මායාවක් නෙවෙයි. ඉතින් ඉතාලි ඉතිහාසය ඇතුලේ මෙච්චර දරුණු ලේවැකි අතීතයක් හැංගිලා තියෙන නිසායි